කාලිකවැනියන් ගැන සංවේදී කතාවක් කියන්න තමයි මම ඇස්ති වෙන්නේ. හැමෝම කාලිමෑනියෝ කියන දෙවියන් වැන්දට ඒ දෙවියන්ගේ බිහිවීම දෙවියෝ කොහොමද ආවේ? ඒ දෙවියන්ටයි මෙච්චර මිනිස්සු වන්දනාමාන කරන්න කියන හේතුවට ඒක හේතුවක් තිබ්බා. ඒතර කාලිමෑනියන්ගේ උප්පත්ති සිද්ධ වෙන්නේ පුරාණ හින්දු ග්‍රන්ථවලට අනුව අතීතයේ කසුරේ බිහි වෙනවා රක්ත බීජ කියලා. ඒ රක්ත බීජ කියන අසුරයා සියලුම මිනිස් සංහතිය විනාශ කරමින් දෙවියන් ආදී වූ බබුන් ආදී වූ සියල්ල යටපත් කරමින් යුද්ධයක් ආකාරයෙන් මිනිසුන් මරාගෙන ලෝකයේ යටත් කර ගැනීමට මේ රක්ත බීජ අසුරයා සටනේ දෙනවා. මේ සටනේදී රක්ත බීජව පරාජය කිරීමට කිසිම දෙවියෙකුට බ්‍රාහ්මණයෙකුට හෝ මනුස්සයෙකුට නොහැකි වෙන තැනේදී ශිවදෙවියන්ගේ බිරිඳ ලෙස සිටි දුර්ගා දේවිය සටනට පැමිණෙනවා මේ රක්ත බීජ අසුරයා මරා දැමීමට. හැබැයි රක්ත බීජ අසුරයාට විශේෂ වරමක් හමු වෙලා තිනවා. ඒ වරම තමයි මොහුගේ එක් රුධිර විදුවකින් තවත් එක්ක රක්ත බීජ අසුරයෙකු බිහිවීම. මෙන්න මේ වරම හේතු නිසා දුර්ගාමෑණියන් සටනේදී විශාල කෝපයක් ඇති වෙනවා. මේ දුර්ගාමෑණියන්ට ඇතිවෙන විශාල කෝපය නිසා දුර්ගාමෑණියන්ගේ නළලෙන් රශ්මි ධාරාවක් විහිදුවමින් කාලිමෑණියන් උපත ලබනවා. මේ කාලිමෑණියන් උපත ලැබීමත් සමග කාලිමෑණියන්ට ඇති වූ කෝපය නිසා කාලිමෑණියන් නිල්වන් වූ ශරීරයක් සහ හිස්කටු කබල් සහිත මාලයක් පරිදි සිටින රෞද්‍ර ස්වරූපයෙන් යුක්ත තරුණියක්. මේ කාලිමෑණියන් තමන්ගේ තරහාව නිසා මේ රක්ත බීජ අසුරයාගේ ශරීරයෙහි දෙකට අපි කියන හත්කරුවට පලේ එක බිදුවක්වත් බිමට වැටෙන්නේ නැති වෙන්න පානය කරලා රක්ත අසුර බීජයාව විනාශ කරලා දානවා. එතකොට මේ රක්ත බීජ අසුරයා විනාශය වුවත් මේ කාලිමෑණියන්ගේ කෝපය නම් සංසිඳුනේ නැහැ. ඉතින් මේ කෝපය සංසිඳුන් නැති නිසා මේ මහා කෝපය නිසා කාලිමෑණියන් නර්තනයේ දෙමින් තමාගේ කෝපය ප්‍රකාශ කරමින් සාමාන්‍ය ජනයා විනාශ කරමින්